ඔයාගේ අතේ මේ වෙලාවේ කීයක්ද ඉතුරු වෙලා තියෙන්නේ? ඔයාගේ අතේ තියෙන රුපියල් 5000ද 10000ද කී වුණත් කමන්නේ. ඔය ටිකත් වියදම් වෙන්න කලින් ඔය සල්ලි දෙගුණ තෙගුණ කරගන්න විදියක් කියලා දෙන්න. අතේ ඇති මුදලින් ලේසියෙන් පටන් ගන්න පුළුවන්. හොඳ ඉල්ලුමක් තියෙන පටන් ගත්තොත් ඉක්මනින්ම දියුණු වෙන්න පුළුවන්. සුපිරිම බිස්නස් අයිඩියා 5ක් ගැන මේ වීඩියෝ එකෙන් අද මම ඔයාලට කියලා දෙනවා. ඔයත් ඔයාගම කියලා බිස්නස් එකක් කරලා දියුණු වෙන්න ලොකු ආසාවක් තියෙන කෙනෙක් නම් මේ වීඩියෝ එක අනිවාර්යයෙන්ම ඉවර වෙනකම්ම බලන්න. හරි, අපි ඉක්මනට බලමු මොනවද මේ බිස්නස් අයිඩියාස් 5 කියලා. අංක 1. ස්ටේෂනරි බිස්නස් එකක් පටන් ගැනීම. මේ බිස්නස් එක තමයි ස්ටේෂනරි අයිටම්ස්. ඒ කියන්නේ පොත්පත්, ලිපි ද්‍රව්‍ය, ගම්, කතුරු, පෑන්, පැන්සල් මේ වගේ දේවල් තොග මිලට අරගෙන කඩවල් වලට දාන එක සහ සිල්ලර මිලට විකිණීම. මේ ලිපි ද්‍රව්‍ය වලට හැමදාම විශාල ඉල්ලුමක් තියෙනවා. මේ ඉල්ලුම එන්න එන්න වැඩි වෙන එකක් මිසක් අඩු වෙන එකක් නෙමෙයි. ඔයා මුලින්ම පොඩියට පටන් ගන්න. ඉස්සෙල්ලාම පිටකොටුවට ගිහිල්ලා ඔයාගේ අතේ ඇති මුදලට තොග වශයෙන් මිලදී ගන්න පුළුවන් ස්ටේෂනරි අයිටම්ස් මොනවද කියලා බලන්න. කොළඹ පීපල්ස් පාක් එකට ගියොත් ඔයාට මේ පොත්පත්, ලිපි ද්‍රව්‍ය තොග මිලට මිලදී ගන්න පුළුවන්. ඔයා මුලින්ම මේ තියෙන ස්ටේෂනරිස් වර්ග ඔක්කොගෙම මිලදී ගන්න ඕනේ නැහැ. ඔයාට සල්ලි දීලා ගන්න පුළුවන් වර්ග 2-3කින් වගේ මුලින්ම භාණ්ඩ මිලදී ගන්න. උදාහරණයක් විදියට ඔයාට පුළුවන් මුලින්ම කතුරු සහ ගම් බෝතල් කියන ಜಾති දෙකෙන් පටන් ගන්න. ඒ වගේ මුලින්ම එක් වර්ගයකින් වර්ග 2කින් වගේ මිලදී ගන්න පුළුවන්. මුලින්ම බණ්ඩල් 1 2ක් වගේ අරගන්න. මුලින්ම සල්ලි තිබුණා ලොකු ස්ටොක් එකක් ගන්න යන්නත් එපා. මොකද ඔයා තාම ව්‍යාපාරය ආරම්භ කරලත් නැති නිසා ඔයාට වැඩිපුරම විකිනෙන්න මොනවද, අඩුවෙන් විකිනෙන්න මොනවද කියලා හරියටම අදහසකුත් නැහනේ. ඔයා මුලින්ම මොකක් හරි අයිටම් එකකින් ලොකු ක්වොන්ටිටියක් ගත්තොත් ඒ අයිටම් එක එච්චර විකිනෙන්නේ නැති අයිටම් එකක් වුණොත් එහෙම ඔයාගේ සල්ලි ටිකක් හිර වෙලා තියෙයි. බිස්නස් එක පටන් ගත්තයින් පස්සේ ඔයාට පුළුවන් ටිකෙන් ටික ඔයාගේ ස්ටොක් එක වැඩි කරගන්න. මේ දේවල් ඔයාට සිල්ලර මිලට විකුණන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඔයාගේ ප්‍රදේශයේ තියෙන පොත් කඩ, කමියුනිකේෂන් වගේ තැන් වලට තොග විදියට දීලා මුදලක් උපයන්නත් පුළුවන්. ඔයා තොග විදියට දෙන්න අදහස් කරනවා නම් පොඩි ලාභ ප්‍රතිශතයක් තියාගෙන වැඩි ප්‍රමාණයක් විකුණන්න උත්සාහ කරන්න. වැදගත්ම දේ තමයි මුල කාලේ ලොකුවට ලාභ උපයන්න උත්සාහ කරන්න එපා. මුල කාලේ ඔයාටම කියලා හොඳ කස්ටමර් බේස් එකක් හදාගන්න. ඔයා තොග විදියට බිස්නස් එක කරත්, සිල්ලර විදියට බිස්නස් එක කරත් මේ දේ ගොඩක් වැදගත්. අංක 2. මොබයිල් ෆෝන් ඇක්සසරීස් බිස්නස් එකක් පටන් ගැනීම. ඊළඟට ඔයාට කරන්න පුළුවන් සුපිරිම බිස්නස් එකක් තමයි මේ මොබයිල් ෆෝන් ඇක්සසරීස් රීසෙලින් කියන්නේ. මොබයිල් ෆෝන් ඇක්සසරීස් කියන්නේ ජංගම දුරකථනයන් වලට එන අංගෝපාංගයන්, ෆෝන් චාර්ජර්, ටෙම්පර්ඩ් ග්ලාස්, බැක් කවර් වගේ දේවල්. ඉතින් මේ බිස්නස් එකත් ඔයාට හොඳ ලාභයක් ගන්න පුළුවන් සහ ඉක්මනට දියුණු කරන්න පුළුවන් හොඳ බිස්නස් එකක්. මොකද ජංගම දුරකථන වල අංගෝපාංගයන් වලට තියෙන ඉල්ලුම දවසින් දවස වැඩි වෙනවා. වර්තමානයේ වෙනකොට හැමෝම ගාව ජංගම දුරකථනයක් තියෙනවා. මේ ජංගම දුරකථනය අවුරුදු 2-3ක් විතර කෙනෙක්ට පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි මේකට එන චාර්ජර්, බැක් කවර්, ටෙම්පර්ඩ් ග්ලාස් වගේ දේවල් එච්චර කල් පාවිච්චි කරන්න බෑ. ඒ හින්දා නිතරම වගේ මේ දේවල් දුරකථන පාවිච්චි කරද්දී අලුත් කරන්න සිද්ධ වෙනවා. අන්න ඒ ප්‍රශ්නෙට විසඳුමක් විදියට තමයි ඔයා මේ බිස්නස් එක පටන් ගන්න යන්නේ. ඔයාට පුළුවන් මේ ජංගම දුරකථන ඇක්සසරීස් කොළඹ පෙටා මාකට් එකට ගිහිල්ලා අරගන්න. පිටකොටුව මේන් ස්ට්‍රීට් එකේ තියෙන ෆෝන් ෂොප් වලින් මේවා තොග මිලට ගන්න පුළුවන්. ඊට පස්සේ කරන්න තියෙන්නේ ඔයාලට ඒවා ඔයාලගේ ප්‍රදේශයේ සිල්ලර මිලට සහ තොග මිලට අලෙවි කරන්න. ඔන්ලයින් හරහාත් ඔයාලට මේ දේවල් අලෙවි කරන්න පුළුවන්. Facebook page එකක් පටන් අරගෙන ඒකේ දාන්න පුළුවන්. ඊට පස්සේ මාකට් ප්ලේස් එකේ වගේ ලිස්ට් කරලා මේ අයිටම්ස් ඔයාලට විකුණ ගන්න පුළුවන්. අංක 3. අයිස් පැකට් ව්‍යාපාරයක් පටන් ගැනීම. මේකත් ලංකාවේ ඕනෑම ප්‍රදේශයක කරන්න පුළුවන්. හොඳට සල්ලි හම්බ කරන්න පුළුවන් සුපිරිම බිස්නස් එකක්. මේ අයිස් පැකට් ව්‍යාපාරය පටන් ගන්න ඔයාට ලොකු ප්‍රාග්ධනයක් යන්නෙත් නැහැ. සාමාන්‍යයෙන් ඔයාට රුපියල් 5-6000ක් වගේ යද්දී පළවෙනි ස්ටොක් එකේ අයිස් පැකට් ටික හදා ගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාගේම සන්නාමයක් යටතේ මේවා සිල්ලර මිලට අලෙවි කරන්නත් පුළුවන්. ඒ වගේම ඔයා ජීවත් වෙන නගරයේ හෝ ගමේ පාසල් ළඟ තියෙන කඩවල් වලට තොග මිලට දාන්නත් පුළුවන්. දැන් ඔයාලට හිතෙනවා ඇති අපෝ මේ අයිස් පැකට් හැමතැනම හැමෝම හදනවා කියලා. ඒ වුණත් ඔයාට පුළුවන් පොඩ්ඩක් වෙනස් විදිහට හිතුවොත් සාම්ප්‍රදායිකව අයිස් පැකට් නිෂ්පාදනය කරන අයගෙන් වෙන් වෙලා වෙනස්ම විදිහකට මේවා නිෂ්පාදනය කරන්න. එතකොට ඔයාට හොඳ ඉල්ලුමක් ලබා ගන්නත් පුළුවන්. මේ අයිස් පැකට් ගොඩක් කන්න කැමති ළමයිනේ. හැබැයි ඔයාට පුළුවන් වැඩිහිටියන්වත් ඉලක්ක කරලා වෙනස් විදිහකට මේ ව්‍යාපාරය ආරම්භ කරන්න. ඔයාට පුළුවන් හෙල්ති විදිහට මේ අයිස් පැකට් ව්‍යාපාරය පටන් ගන්න. sugar free ice packet,
කෘතිම වර්ණක හා රසකාරක වලින් තොර අයිස් පැකට්, ඊළාට විවිධ ස්වභාවික රස වලින් යුක්ත ස්වභාවික පළතුරු යුෂ වලින් හදපු අයිස් පැකට්. මේ වගේ ඔයාට වෙනස් විදිහට නිෂ්පාදන කරලා මේ ව්‍යාපාරය ඉක්මනින්ම දියුණු කරගන්න පුළුවන්. අංක 4. ස්නැක්ස් වර්ග සෑදීමේ ව්‍යාපාරයක් පටන් ගැනීම. ඔයාට ලේසියෙන්ම අතේ ඇති මුදලින් පටන් ගන්න පුළුවන් සුපිරිම බිස්නස් එකක් තමයි මේ ස්නැක් වර්ග. නැත්නම් බයිට් වර්ග හදන ව්‍යාපාරය. කවදාවත්ම ඉල්ලුම අඩු වෙන්නේ නැති හොඳම බිස්නස් එකක් තමයි මේ ස්නැක් වර්ග නිෂ්පාදනය කියන්නේ. රට කජු, මුරුක්කු, බිස්කට් වර්ග, චිප්ස් වර්ග වගේ පොඩි ස්නැක්ස් ආහාර වර්ග නිෂ්පාදනය කරලා තොග සහ සිල්ලර මිලට අලෙවි කරන එක තමයි ඔයාට කරන්න තියෙන්නේ. ඔයා මුලින්ම ඔයාට පටන් ගන්න ලේසි ස්නැක් වර්ගයක් තෝරගන්න. උදාහරණයක් විදිහට අපි රටකජු තෝරගනිමුකෝ. ඔයා වෙළඳපොලෙන් තොග මිලට අමු රටකජු මිලදී ගන්න. ඒ අමු රටකජු ඔයා ගෙදර ගෙනල්ලා බැදලා සෞඛ්‍ය ආරක්ෂිතව ඇසුරුම් කරලා ලේබල් කරලා ඔයාගේම සන්නාමයක් යටතේ කඩවල් වලට දාන්න පුළුවන්. එහෙමත් නැත්නම් සිල්ලර මිලට ඔයාටම අලෙවි කරන්නත් පුළුවන්. ඊට පස්සේ මේ ව්‍යාපාරය තව ටිකක් වැඩි දියුණු කරලා ටෙම්පරාදු කරගත්තු රටකජු, බයිට් රටකජු, මසාලා රටකජු වගේ විවිධ නිෂ්පාදන කරන්න පුළුවන්. මම මේ සරල උදාහරණයක් විතරයි ඔයාලට රටකජු වලින් අරන් පෙන්නුවේ. මේ විදියට එක රස වර්ග වලින් හදලා වැඩි දියුණු කරන්න පුළුවන් බයිට් සහ ස්නැක් වර්ග ගොඩක් තියෙනවා. ඉතින් දියුණු වෙන්න ආසාවෙන් ඉන්න කෙනෙක් විදියට ඔයාට පුළුවන් සරලවම මෙන්න මේ බිස්නස් එක පටන් අරන් බලන්න. අංක 5. මෝටර් සයිකල් අමතර කොටස් ව්‍යාපාරයක් පටන් ගැනීම. මේ ව්‍යාපාරයත් හොඳ ඉල්ලුමක් තියෙන දියුණු වෙන්න ආස කෙනෙක්ට ලේසියෙන්ම පටන් අරන් ඉක්මනටම දියුණු වෙන්න පුළුවන් ව්‍යාපාර අවස්ථාවක්. ඉතින් ඔයා ලංකාවේ කොහේ හිටියත් මේ මෝටර් සයිකල් අමතර කොටස් ව්‍යාපාරයේ ලේසියෙන්ම පටන් අරන් හොඳ ලාභයක් ඇතුව කරගෙන යන්න පුළුවන්. මුලින්ම ඔයා මේක පොඩියට පටන් ගන්න. මුලින්ම ඔයාගේ අතේ ඇති මුදලට නිතරම අලෙවි වෙන මෝටර් සයිකල් අමතර කොටස් කිහිපයක් තොග මිලට මිලදී ගන්න. ඔයාට ගොඩක් ලේසියෙන්ම පිටකොටුවේ පංචිකාවත්තෙන් මේ දේවල් මිලදී ගන්න පුළුවන්. බයික් වල නිතරම මාරු වෙන දේවල් විදියට කේබල් වර්ග, එයා ෆිල්ටර්, ඔයිල් ෆිල්ටර්, රේසර්, සයිඩ් කණ්ණාඩි වගේ දේවල් ටිකක් අඩු මිලට ඔයාට මිලදී ගන්න පුළුවන්. මුලින්ම මේ වගේ පොඩි දේවල් ගන්න උත්සාහ කරන්න. ලොකු පාර්ට්ස් ගන්න යන්න එපා. මොකද ඒවා තොග මිලට ගන්න ගියාම ඔයාට විශාල පිරිවැයක් දරන්න වෙනවා. ඒකෙන් ඔයාගේ සල්ලිත් හිර වෙන්න පුළුවන්. ඔයා මුලින්ම බිස්නස් එක පටන් ගද්දි නිතරම විකිනෙන අයිටම්ස් ටිකක් ගත්තොත් ඔයාට ඒව ඉක්මනටම සල්ලි කරගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාට මේවා තොග මිලට පොඩි ගාණක් තියාගෙන ඔයා ඉන්න ප්‍රදේශයේ මෝටර් සයිකල් අලෙවි කරන තැන් වලට දාන්නත් පුළුවන්. ඔයාටම සිල්ලර මිලට විකුණන්නත් පුළුවන්. ඔන්ලයින් මාකට් ප්ලේස් වගේ තැන්වල දාලා විකුණන්නත් පුළුවන්. මේ බිස්නස් එක ඔයා හරියට පටන් අරන් උත්සාහයෙන් කළොත් ඔයාට පොඩි කාලයක් ඇතුළත මෝටර් සයිකල් පාර්ට්ස් ෂොප් එකක් වුණත් දාගන්න පුළුවන්. ඉතින් බිස්නස් එකක් පටන් ගන්න ආසාවෙන් ඉන්න කෙනෙක් විදියට ඔයාට පුළුවන් මම මේ කියපු බිස්නස් අයිඩියා පහෙන් කැමති එකක් තෝරගෙන උත්සාහ කරලා බලන්න. වැදගත්ම දේ තමයි පොඩියට හරි පටන් ගන්න එක. ඉතින් බිස්නස් එකක් පටන් ගන්න ආසාවෙන් ඉන්න කෙනෙක් විදියට ඔයාට පුළුවන් මම මේ කියපු බිස්නස් අයිඩියා පහෙන් කැමති එකක් තෝරගෙන උත්සාහ කරලා බලන්න. වැදගත්ම දේ තමයි පළවෙනි පියවර තියෙන එක. පොඩියට හරි දෙයක් පටන් ගන්න උත්සාහ කරන්න. මොකද හැම සාර්ථක ව්‍යාපාරයක්ම වගේ පළවෙනි පියවර තියලා තියෙන්නේ පොඩියට. හරි. මං හිතනවා මේ වීඩියෝ එකෙන් ඔයාලා අලුත් අයිඩියාස් ටිකක් අරගන්න ඇති කියලා. ඉස්සරහටත් මේ වගේ අලුත් බිස්නස් අයිඩියාස් සහ මේ අයිඩියාස් බින්දුවේ ඉඳලා පටන්ගෙන හොඳට දියුණු කරන්නේ කොහොමද කියලා ඉන් ඩීටේල් කියලා දෙන වීඩියෝස් අප්ලෝඩ් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ හින්දා ඕගොල්ලෝ බිස්නස් ටොපික්ස් අපේ YouTube channel එක subscribe කරන්න අමතක කරන්න එපා. වීඩියෝ එකට like එකක් දාලා share කරන්න. ඕගොල්ලන්ට සුබ දවසක්.